Hello guys, ඉතින් welcome to SMB team YouTube channel. ඉතින් අද අපි සෙල්ලම් කරන්න යන්නේ Sam Valorant server එක. මේක ඔයාලා දන්නවා ඇති Sam Paline app එකට එන server එක මේක. default එන server එක. මේකේ ගොඩක් කට්ටිය සෙල්ලම් කරලා තියෙනවා. මාත් මේකේ සෙල්ලම් කරන්න දැන් ටික කාලයක් වෙනවා. මම මේකේ level 10 වෙනකන් සෙල්ලම් කරලා තියෙන්නේ. ඉතින් අද අපි බලමු මේක මොනවද කරන්න පුළුවන් කියලා. මද හිතාගෙන ඉන්නේ නම් මේ ටීම් එක කඩන්න මේකේ පොලිසියක් ඉන්නවා දැන් 7 දෙනෙක් 6 දෙනෙක් වගේ ඔය ලානෙල් පාටින් ඉන්න පොලිසියෙන් ඇවිල්ලා අන්ඔෆිෂියල් ඒ කියන්නේ ඒගොල්ලොන්ට එහෙම ඔෆිෂියල් අර බැජ් එක නැහැ ඕන තියෙන්නේ ඉතින් අපිට බඩු ටිකක් ඕනේ නා මං ඊයේ කරපු වැඩේ ඉතුරු බඩු ටික අපිට ගන්න පුළුවන් මේ විදිහට මේකේ එක්ස්ඩෝස් අරම්මනන් තියෙනවා මේම මේ වැඩ කරන්න හදපු මම එකට පාවිච්චියක් නෑ ඒතරම් අන්තිමට වීඩියෝ එකේ අන්තිමට ඕගොල්ලන්ට ඒවත් බලාගන්න පුළුවන් මේ ATM රොබරීස් කරන්න අපිට මුලින්ම ඕනේ හැකින් ලැප්ටොප් එකක් ඒක අපිට බ්ලැක් මාකට් එකෙන් තමයි ගන්න තියෙන්නේ ඒක බ්ලැක් මාකට් එක ඇක්සස් කරන්න ඔයාලට ලෙවල් 4 වෙනකන් ඉන්න ඕනේ නැත්නම් බ්ලැක් මාකට් එකට යන්න පුළුවන් ඒකෙදි හැබැයි ඔයාලට ලෙවල් 4 වෙනකන් ෆයිම්ස් මුකුත් කරන්න බෑ කියන්නේ ගන්න එකක් එහෙම ගන්න බෑ කමියුනිකේෂන් වලින් ලෙවල් 4 වෙනකන් ඔයාලට ට්‍රයින් කරගන්න පුළුවන් අවශ්‍ය බඩු ටිකේම ඉතින් අපි දැන් ඉතින් ලැප්ටොප් එක ගත්ත කාර් එකේ තිබ්බ දැන් අපි යන් ATM එකක් හොයාගෙන මම දන්නේ ATM ටිකක් තියෙනවා මේ පැත්තේ මුලින්ම අපිට හොඳ ඇදුමක් ඕනේ ඇදුමක් දාගෙන අපි යමු ඉතින් මේ බලන්න මට මේ ඇතුම සෙට් වෙන්නේ නැහැ මොකද මේක ගෲප් එකේ කියන්නේ ගෑන් එකේ ඇතුමක් ගෑන් එකේ කික් දාගෙන රොබරීස් කරන්නේ සාමාන්‍යයෙන් يعني කට්ටිය නැති වෙලාවට කරන්නේ නැත්නම් කරනවා අපි මේ මේකේ ගොඩක් සිංහල අය නෑ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි භාෂාවෙන් තමයි කතා කරන්න තියෙන්නේ මේකේ ගොඩක් ඉංග්‍රීසි කට්ටිය ඉන්නවා ඉංග්‍රීසි කට්ටිය ඉන්දියාවේ කට්ටිය කියනවා එහෙම තමයි ඉන්නේ මට මේ ලැන්ග්වේජ් එක විදිහට ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුළුවන් මේකේ ස්කින්ස් එහෙම ලොකුවට නෑ මෙයාලගේ මොඩ් එක දාගත්තොත් ගොඩක් ස්කින්ස් තියෙනවා අර ප්‍රශ්නාන්ත ලකුණු දෙකේ මෙයාලගේ මොඩ් එකේ තියෙන ස්කින්ස් වලට විතරයි මෙයාලගේ මොඩ් එකට මේ ගන්න තේරෙන්නේ FPS හොඳම 30යි ඉස්සන යන්නේ ඔය ලැප්ටොප් එක තමයි ඉතින් මම දන්නේ මොනවා කරන්නද කොහොමද තමයි යවුලන්නේ මම දැනට මේ කිට් එක දාගන්නවා ඩයල් එක කවුලන්නේ යන් වැඩේට මේකේ කාර් එක ඔන් කරගන්න ඔෆ් කරගන්න වගේ දේවල් ටිකකට අපිට නියම කීබෝඩ් එකේ කීස් වලින් පුළුවන් මේක සෑම් ටැප් එකකටත් වෙනවා මේ පැත්තේ තියෙනවා ඒක ATM එක අපි ගිහිල්ලා බලමු වැඩි නගරේ ඇතුලේ තියෙන ATM වලට යන්න හොඳ නෑ මොකද අපිට ගන් හැම ඕනේ නා ඇම්බුස් කරන්න ඕනේ මේ පොලිසිය හැම આવුත් මේගොල්ලෝ නිකන් කතා කිරීමකුත් නෑ අපිට වෙඩි තියනවා වෙඩි තියලා අපි ඩවුන් කරලා කෆ් කරනවා කියන්නේ ඒගොල්ලොන්ට හොස්ටේජ් කෙනෙක් හිටියොත් විතරක් ඉතින් පොඩි chance එකක් දෙනවා කියන්නේ ඩවුන් නොකර හිටියේ නැත්නම් ඉතින් ගහනවා ඒගොල්ලෝ එහෙම තමයි මේකේ පොලිසිය එහෙම අමුතුයි සමහරක් කට්ටිය මෙලෝ දෙයක් දන්නෙත් නෑ ඔහි ඇවිල්ලා ඉතින් ෂූට් කරලා යනවා ඒකට ඉතින් රිපෝට් එකක් දාන්න අපිට පොව් එකක් ඕනේ කියන්නේ එවිඩන්ස් එකක් ඕනේ මෙයා මේ දේ මේ ජරා වැඩි කරයි කියන්නේ ඉතින් නැත්නම් කරන්න දෙයක් නෑ හරි මම ගන්න කුඩ් ගත්තා කෝකටත් කියලා මොකක් හරි වුණත් කියලා ඉතින් අපි දැන් යන් මේ ටීම් මේ කඩන්න කාර් එකේ මේ කාර් එකේ ඉතින් GTA දැන් නැන්දි අසල නෑ දන්නවා මේක මම මොඩ් එකකින් දාගත්තේ රිවර් එක හදාගත්තේ මමයි ඕන ඔයගොල්ලන්ට මොඩ් එක ඉස්සරහට වීඩියෝ එකකින් දාන්න කලින් ඉන්ටර්නෙට් මට මතක විදිහට දැම්මා ඒකත් ඔයගොල්ලෝ බලන්න හොඳයි නම් ඩවුන්ලෝඩ් කරගන්න ලංකාවේ මේකේ සෙල්ලම් මේ සර්වර් එක ලංකාවේ ප්ලේ කරන කට්ටිය ඉන්නවා හැබැයි ගොඩක් කට්ටිය ප්ලේ කරන්නේ නැහැ මම හිතන විදිහට මේ වැඩේ තියෙන්නේ මේ සර්වර් එක ටික අමාරුයි මේ කියන්නේ ඇම්බුස් එහෙම ගන්න අමාරුයි
සමහරක් කැම්පස් වලට ගියාම ඉතින් දිය වෙනවා. ඒ කියන්නේ හොඳට සෙල්ලම් කරන ප්ලේයර්ස්ලා ඉන්නවා. ටැග් ගහන වෙන්න පුළුවන්. අනේ මන්ද ඒක නා. හරි ඉතින් අනේ මන්ද ඒ ඩයල් එක කල්ලා යනවද මන්ද මේක. උලන්නේ. මම සී මාස් එක නේ. මාසේ දා ගන්න ඕනේ. මාසයක් ගන්න වෙනවා අපිට. මාසයක් ගන්න වෙනවා. මෙතන කඩෙන් ගමු. මට මාසික මේක 9000ක් වෙනවා. එළියේ ටීමෙන්ම සල්ලි ගමු උලන්නේ. මේකම කඩන්න පුළුවන් මේ සමහරක් විතර බලමු. කඩන්න පුළුවන් ඉන්නව සල්ලි ගන්න පුළුවන් කියලා. ඒක දෙන්න පුළුවන් මේකට වැඩි විතයි මේකට. උලන්නේ. දායකයවදාක් වගේ විකුණ ඇති. වැඩි සල්ලි අතේ තියාගන්න හොඳ නෑ. මොකද රොබ් කරන උන් ඉන්නවා. ඒ කියන්නේ ප්ලේයර්ස් වල රොබ් කරන්න පුළුවන් මේකේ. ඇවිල්ලා ගන්නේ පොයින්ට් කරලා ඇන්සප් කරන්න කියලා සල්ලි අරන් යනවා. ඒක තමයි. මාසේ ගත්තා. දැන් මාස් එක දාගෙන ඔබරිය දෙන්නේ. ඒක මම ගොඩක්ම කාර් එකේ ඉඳගෙන තමයි රොබරිය කරන්න බලන්නේ. මොකද ඒ කියන්නේ නිකුත් ඉඳගෙන තමයි අපිට ගහන්න වෙන්නේ. උන්ට ඉඳගෙන තමයි ඇත්තේ ගහන්න ඕන. ඊට පස්සේ කාර් එකට නගින්න පුළුවන්. මම කරන්නේ නිකන් හරි පොලිසියෙන් આવොත් අපිට යන්න ලේසි වෙන්නේ. මොකද මේ කාර් එකේ දොර ඇරලා නැගගෙන ගෙන්න ගියොත් ඉතින් ඒගොල්ලෝ කොහොමත් අපිට ඩවුන් කරලා මේ අක් කරනවා. ඉන්නේ ඒක පොඩි නිකන් අර නෝතික පක්නාව තියන්නේ අවුලන්නේ. ඒකේ මේගොල්ලෝ මුකුත් කියන්නේ නැහැ මේ කරා කියලා අවුලන්නේ. කොහොමද ඉන්න නැක් කරන්න නෙවනේ. මම හිතන්නේ මගේ ඔළුව ගිහිල්ලා වෙන්න ඕන ස්පීඩ් මීටරේ අයින් වෙන්නේ නැහැ. ඒ කඩු කෙලවෙලා වගේ අපිට රීකනෙක්ටිං කරගන්න වෙනවා සර්වර් එකට. ඉතින් මම රීකනෙක්ට් කරගෙන එන්න. ඔන්න ඉතින් අපි රීකනෙක්ටිං කරගෙන ආවා. දැන් ඉතින් අපිට තියෙන්නේ ATM එක කඩන්න තමයි. අපේ ලාස්ට් පොසිෂන් සේව් වෙලා තියෙනවා. ඉතින් කාර් එක පොඩ්ඩක් එතන සේව් වෙලා තිබ්බට කියන්න බෑනේ මේක බග් වෙලා තියෙන්නේ. අපි ඒවත් ටිකක් බලන්න ඕනේ. මේ සර්වර් එකේ එහෙම සීනුත් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ සර්වර් එක ප්ලේ කරනවා නම් ලෙවල් 4 වෙනකන් ඉන්න ඕනේ. මොනවා හරි කියන්නේ ටයිම් සම්බන්ධ දෙයක් කරනවා නම්. තව මිෂන් තියෙනවා. කියන්නේ ෂූටින් සම්බන්ධ දේවල් කරනවා නම් ලෙවල් 4 වෙනකන් ඉන්න ඕනේ. මේකේ හරිම ලේසියට ඒ කියන්නේ අමාරු වන්නේ මේක මිෂන්. පේන ඇති ලේසි කරන්න තියෙන දේවල් දෙන්න. ඒ කොටු ටික දෝරන්න තියෙන්නේ වරදින්න නැතුව දෙපාරක් කරදුනොත් අපි ෆේල් වෙනවා. ඒ කියන්නේ මිෂන් එක. ඒකට ඔයාලට වොන්ඩර් ලෙවල් එකක් එනවා. කරු දෙකක හරි තුනක හරි. ඊපස්සේ ආව ඔයාගේ නේම් ටැග් එකේ පෙන්නනවා ටැබිලි පාටි. මාසේ ගැලුවෙන් පස්සේ තමයි ටැබිලි පාටින් පෙන්නන්නේ. මාසේ දාන්න දෙන්නේ නැහැ. එන්නාම ඔයා කියන්නේ ක්‍රයිම් එකට සම්බන්ධ කොයි හරි හිටියොත් එහෙම ඔයාට කියනවා පොලිසියෙන් ඇවිල්ලා මාසේ ගලවන්න කියලා. ඔයා මාසේ ගලවන්න නැතුව ගියොත් එහෙම ඒගොල්ලෝ කොහොමත් පස්සෙන් එනවා. මාසේ ගැලුවත් නැතත් සැකයි නම්. මෙතනදී පොලිසියෙන් ආවේ නෑ. මෙතනදී පොලිසියෙන් ආවේ නැති එක හොඳයි. මොකද කියන්න බෑනේ කී දෙනෙක් එයිද දැන්ට කී දෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ මම. කොහොමරි 5-6 දෙනෙක් හිටියා. මේකේ ෆැක්ෂන්ස් එහෙම තියෙනවා ගොඩක්. ඒ කියන්නේ ඔන්න බලන්නකෝ. කමාන්ඩ් එක හරියට ගන්න ඕන මේ සර්වර් එකේ. නෝම ගොඩක් තියෙනවා ෆැක්ෂන්ස්. එතනම තියෙනවා 1 2 3 4 5 6 7 8 9 13ක් තියෙනවා. මෙතනම 13ක් 14ක් වගේ. මෙතනම තියෙනවා 14ක් ෆැක්ෂන්. සමහරක් ඒවා ඇක්ටිව් නැති වුණා මේගොල්ලෝ අයින් කරනවා. පේන නැති සමහරක් අය ඔන්ලයින් නැහැ මේ විලා වෙනවා. ආයි තියෙනවා මේක ක්‍රිමිනල් ගෲප්ස්. ක්‍රිමිනල් ගෲප්ස් කියන්නේ ලංකාවේ අය සෙල්ලම් කරන ගෑන් වගේ. කියන්නේ ඒක නම් වලින් NBA
ඩිසයිඩ් වාගෝස් එගේ ගොඩක් ගැනතිනවා මං ඉන්න ගැන්න එකේ ෂෝට්නේ මේ තමයි WWI කියලා තියන්න ඒක පොඩි සීන් ඇත්තිනවා එක එකන්නේ ඇතුළේ බේසයක් එක්ක තියන්නේ මිලිටරි වගේ නිකන් ටෙරරිස් ගෲප් එකක් මිලිටරි ඉන්නට හදපු සංකරයක් තියෙනවා වාහන තියෙනවා බෝස්තු තියෙනවා වෙපන්ස් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා ඒක මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් පස්සේ දවසක ඉතින් යම් මෙතන මේ කාර් එක දාලා ඉන්න බෑ ඒක අපිට ඕනේ අනිවාර්යයෙන් පොලිසිය මාත් එක්ක આવුත් බඩු බනිස් ඔල්ල කෙලින්ම අහහා ඉන්නේ කෙලින්ම ආයේ තියෙනවා කුඩු වෙන්න ෂොට් දෙක තුනෙන් ආමරේ තියෙන HP ටිකයි ඔක්කොම ඒගොල්ලන්ට අයින් කරන්න පුළුවන් මේ එන්න පවරයක් ටිකක්වත් වරද්ද ගන්න නැතුව මේක ගහන්නත් ඕනේ අවධානයෙන් ඉඳගෙන එකක් හරි වැරදුනොත් එහෙම අපේ එක්කෝ ලැප්ටොප් එක බර්න් වෙන්න පුළුවන් නැත්නම් ක්‍රෑෂ් වෙන්න පුළුවන් ෆේල් වෙන්න පුළුවන් මේ වගේ සීන් තියෙනවා ඒක පිළිවෙලට ගහන්න ඕනේ ඒ කියන්නේ කැමති තැනකින් හරියට ගහන්න ඕන ඉතින් මම සල්ලි ටික ගන්න සමහරක් වෙලාවට මේකේ අමාරු මිෂන් එක ඒ කියන්නේ කොටු සමහරක් තැන් වල කියන්නේ ගොඩක් වෙනවා ඒ කියන්නේ අමාරු ඒක ගහන්න නම් අනිවාර්යෙන්ම ඉතින් අවධානයෙන් ඉන්න ඕනේ පොලිස් කෙනෙක් පොලිසිය දැන් තමයි සෙල්ලම තියෙන්නේ මල්ලි ආයෙත් යන්න තමයි තියෙන්නේ මේක පොලිසිය කියන්නේ සමහරක් අය ඉන්න එහෙන මෝඩ පොලිසිය තේරුම් ගන්නෑ කේස් එක කරගන්නවත් දන්නේ නැහැ එයානම් එහෙම නෑ වගේ පස්සෙන් එනවා බලමු බලනානේ ඉතින් අයියෝ රිවර්ස් එකට එන්න එපා අයියෝ කවුද ගන්නේ වහරගෙන ඉද්දි හරි අපි ඔළුව ගියොත් නම් වඩුම තමයි ඉතින් ආය එලින්ම ජේල් ඉතින් ආය මේකේ මෙහෙම චේස් එකක් යද්දි අපිට DC වෙන්න බෑ වැරදිලාවත් බෑ සිග්නල් එහෙම කේස් නෑ සිග්නල් කේස් කතා කියන්න බෑ DC වුණොත් ජේල් යාලට පුළුවන් මිනිත් 3ක් තියෙනවා අපිට ආය රීලොග් වෙන්න DC වුණොත් දැන් නෑ වගේ ඩයල් එක මිස් වෙලා හරි මම එච්චර හොඳ පොලිස් කාරයෙක් නෙමෙයි හරි පොලිසියක් නම් එනවා පස්සේම මේක මේ 100 ගානකට යන උත්සාහනේ අර ෂුවර් එකට මේ මාත් ඉන්ෆර්නස් එකක් වෙන්න ඕනේ මම මොකක්ද දාලා තිබ්බේ ඒකට හරි අවුලන්නේ අපි escape දැන් අපි මේ සල්ලි ටික සුදු සල්ලි කරගන්නවා අපි ළඟ කළු සල්ලි තියෙන්නේ බලමු අපි තව ටික ඉන්වෙන්ටරි එක බලමු කීයක් තියෙනවද කියලා දැනට අපි දෙකක් කරා දෙකක් කරලා තියෙන්නේ ඒ බලමු ඉන්වෙන්ටරි අපිලා කොච්චරක් තියෙනවද කියලා ඊළඟට කළු සල්ලි තමයි නේ කියන්නේ මාකට් මනි කියලා එන්නේ මේකේ කළු සල්ලි දීලා මේ අපි තැනකට දීලා සුදු සල්ලි කරගන්න ඕනේ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් සල්ලි කරගන්න ඕනේ සමහර සර්වර් වල ඔය නියෝන් එකේ මයින් කරන්න පුළුවන් මේකේ බෑ මේ ඔප්ෂන් එකක් නැහැ හරි අපි බලමු අපි ළඟ තියෙන බඩු ටික මොනවද කියලා දැන් මේ තන් මගේ ලැප්ටොප් එක බර්න් උන්නේ නැහැ ඔව් ලැප්ටොප් එක තියෙනවා එතන මනි තියෙනවා 24000 ගානක් 24000 ගානක් තියෙනවා උලන්නේ වාසි මේක නේද මොකද ගන්න හොල ගන්න තමයි මේ යන ටික පොඩ්ඩක් ස්කිප් කරනවා නැත්නම් බලාගෙන ඉන්න කම්මැලි ඉන්න හරි අපි තැනට ඇවිල්ලා ඉන්නේ ඉතින් ඔන්න ඔතනින් තමයි අපිට කළු සල්ලි ටික සුදු කරගන්න තියෙන්නේ මේක ලොන්ඩ්‍රියක් වගේ සීන් එකක් තියෙන්නේ පොඩි ඔන්න ඩයල් එකක් එනවා එයානම් MBA නේම් ටැග් එක තිබ්බේ අවුලක් නැහැ උන්ට තමයි මේක මම දන්න විදිහට ආයිති කලින් නම් මේ බයික් එකත් මරු පොඩ සල්ලි කාරයෙක් වගේ
දන්නේ බලමුකෝ අපි ඇතුළට ගිහිල්ලා ඩයල් එක ගියා. අපි මෙතන දැන් මං ඊයේ වැඩේ කරලා බඩු ටිකක් දාලා ගියේ හොදන්න මේ ටික ගමු 20000ක් තියෙනවා අපිට ඔක්කොම ඉන්නේ නැහැ කියන්නේ ටිකක් ඒගොල්ලෝ ගන්නවා සල්ලි එතන අපි එතන සල්ලි ටික දාන්න ඕනේ හරි සල්ලි ටික දාලා තියෙන්නේ 24460 මෙතනින් පෙන්නනවා අපිට ඒකට යන කාලය පැයක් තියෙනවා හරියටම පැයක් අපි ඉතින් ඩීසි වුණයි කියලා එහෙම අවුලක් නැහැ මේක වොෂ් වෙනවා තව පැයකින් විතර අපිට මේක ගන්න පුළුවන් නැත්නම් ආයෙ ලොග් වෙන වෙලාවට මෙතනින්ම තමයි ගන්න තියෙන්නේ මෙතනටම ඇවිල්ලා මේක ඇතුළට ගිහින් ගන්න වෙන්නේ මොඩු සල්ලි හරි අපි දැන් යමු තව දේවල් ටික මේක බලන්න මේක තව මිෂන්ස් තියෙනවා මේ ඔක්කොම අද කරන්න යන්නේ ඔක්කොම කොහොමද කරන්නත් බෑ මේ තියෙන කාලයක් යනවා බඩු බෑග් ඉවර ගන්න ඕනේ මේක මිෂන්ස් තියෙනවා ගොඩක් අයට කරන්න පුළුවන් යාළුවොත් එක්ක තනියෙන් ගෲප් එකක් එක්ක නැත්නම් ගෑනක් එක්ක ගොඩක් දේවල් තියෙනවා මේකේ කරන විදිය බලා ගන්න පුළුවන් හෙල්ප් මිෂන්ස් වලට ගියාම මේකේ තියෙනවා තනියෙන් කරන්න මිෂන් සෙට් එකක් ATM robbery thief mission මොනම්මනම් ටික ගෲප් එකක් එක්ක කරන්න පුළුවන් මේවා තියෙනවා කලින් කිව්වා වගේ යාළුවොත් එක්ක කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ඒකට ඔයාට මොන දේ කරන්නත් ලෙවල් 4 පහු වෙනකන් ඉන්න වෙනවා මොකද ගන් ලයිසන් එක ගන්න ඕන මේ ඔක්කොටම සමහරක් ඒවට නෑ කියන්නේ කාර් හොරකම් කරන මිෂන් එකට එහෙම නෑ තීෆ් මිෂන් එක ඒකේ තියෙන එක තැනක් අපිට කාර් එකේ නම සදාන් කරලා අපිට ඒ කාර් එක මැප් එකේ තියෙනවා ඒක හොයාගෙන ගිහිල්ලා එතනට සේව් කරන්න තියෙනවා අපිට සල්ලි දෙන්න ඕනේ ඒක කාර් එකට 20000ක් 21000ක් වගේ හම්බ වෙනවා තව තියෙනවා මේකේ ටියුන මිෂන් කියලා ඒකේ තියෙන්නේ කාර් එක අපිට හදන්න තියෙන්නේ කියන්නේ දැන් මගේ කාර් එක වගේ පාට කරලා නියොන් ගහලා ක්‍රොස් ගහලා Facebook එකම ගහලා අදලා ගෙනියලා යාළුවන්ට දෙන්න කිව්වේ ඒක කරාමත් අපිට සල්ලි හම්බ වෙනවා තව නිකන් ගෑරේජ් එකේ නිකන් ලෙවල් එකක් හම්බ වෙනවා කාර් එක තව අපේ කාර්ස් හදා ගන්න ගියාම මේගොල්ලෝ ප්‍රයිස් එකේම අඩු කරලා හදා ගන්න පුළුවන් එතන ගෑරේජ් එකක් තිබ්බා ඉස්සරහා මම පෙන්නන්න ඔයගොල්ලන්ට ගෑරේජ් එකේ හදන්න තියෙන විදිය පුළුවන් වුණා මොකද ගේම ගෑරේජ් එකේ තියෙන ස්ප්‍රේ බටන් එකක් වගේ නිකන් මේක තමයි අපේ ගෑරේජ් එක වල් කරලා හදන්න හැමතැනම වගේ තියෙනවා මැප් එකේ පෙන්නනවා තියෙනවා ඒක බලමු සාමාන්‍ය දේවල් කරද්දී මාස් දාන්න යන්න එපා. එතකොට පොලිසිය සැක හිතනවා. ඔයාලගේ මොන හරි තිබ්බොත් එහෙම ඔයාව අරෙස්ට් කරන්න පුළුවන්. ඉන්න මේ මාස් එක හැමතිස්සෙම දාගෙන ඉන්නේ එච්චර ඇකට ගුණ නැහැ. මේ හොඳ සල්ලිකාර ප්ලේයර්ස්ලා ඉන්නවා කියන්නේ. ඒකට ලං කරලා මිසන් කරලා සල්ලි හොයලා හදේ වරු ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා. මම දැනට ටික කාලයක් වෙනවා මේ account එක හදාගෙන මම පෙන්නන්නම් account එක හදපු date එක. මම මතක විදියට දැනට අවුරුද්දකට කලින් වෙන්න ඕනේ. මොනෝම ගියාම අපිට බලා ගන්න පුළුවන් මගේ account එක හදලා තියෙන්නේ 2025 3 වෙනි මාසේ 22. අවුරුද්දකට වැඩි කොහොම හරි. මගේ playing session එක තියෙනවා දවස් 5ක් මේ සතියේට. දවස් 5ක් සෙල්ලම් කරලා තියෙනවා මේ සතියේට. අද මිනිත්තු 12ක් වගේ තමයි අද සෙල්ලම් කරලා තියෙන්නේ. කියන්නේ DC වෙලාව මේ අයිති වෙන්නේ මිනිත්තු 12ක් වගේ අපි සෙල්ලම් කරලා තිනවා අද දවසට. අවුලක් නැහැ. හොඳට ඒ කියන්නේ හොඳට ප්ලේ කරනවා නම් මිෂන් ප්ලේ කරලා ඇම්බුෂ් කරලා පාට මේකේ ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් සර්වර් එකට එන්න මම පාලින් IP එක දාලා තියන්නම්. ඔයාලත් එන්න සර්වර් එකට. ඇවිල්ලා මම ඔයාලට බලා ගන්න පුළුවන් ටැබ් එකේ ගියාම ඕන තරම් කට්ටිය නම් තියෙනවා මගේ නම තිබ්බොත් PM එකක් දාන්න ඔයාලා හරි ඉතින් අපේ දැන් බඩු මෙච්චරක් ඉවර වෙලා තියෙනවා හරිද හැකින් ලැප්ටොප් එක බර්න් වෙලා නැහැ තව රොබරියක් ඕන කරන්න පුළුවන් මම හිතනවා අදට අපි නැවතුත් හොඳයි කියලා
ඉතින් මේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකේම තියෙනවාලට ඔන්න එකටත් ජොයින් වෙන්න පුළුවන්. ඔන්න විදියට තමයි මේ සර්වර් එක වෙන්නේ. මේකේ ලොකු මැප් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මුළු මැප් එකටම මේක සර්වර් එක හදලා තියෙන්නේ. ටර්ෆ් නම් මන හැමතැනම තියෙනවා. ATM මිෂන් එක වුණත් හැමතැනම කරන්න පුළුවන්. මම ගොඩක් ඔය ඇතුළට ඒ කියන්නේ එල්ලස් නගරි කරන්නේ රෝබරීස් නම් මන පොලිසිය වැඩි රැට එහෙම 20 ඉන්න පොලිසිය විතර තොට අමාරුයි ඉන්න මං වැඩිය පොලිසිය නැති පැතිවල ගමයි කරන්නේ දික්ෂන්න කරොත් නිකන් අත බුද්ධ ගන්න ඕන්නෑ නේ බුරුවට නිකන් පහු වෙලා එන්න අඩියක් පරික්ෂම මේකම ගන්න ඕන මේ සවර එක අද්දි ඉතින් අදට වීඩියෝ එක ඉවරයි යම් අපේ වාකින් ෆ්ලෝස් එකට NPCලා තින්නවා මේ සර්වර් එකේ කලින්ම නැති නෑ මොකක් හරි මිෂන් එකක් ඒගොල්ලෝ ඇඩ් කරන්න නැති සමහරක් විට ගන්න ස්ටේජ් ගන්න වගේ රොබරීස් වලට එන්න පුළුවන් එහෙම එකක් වෙන්න ඉතින් අදට වීඩියෝ එක ඉවරයි මේ සර්වර් එකේ ගොඩක් කමාන්ඩ් එහෙම නෝමල් කමාන්ඩ් නෙමෙයි තියෙන්නේ අමුතු කමාන්ඩ් තියෙන්නේ එක්ස්ප්ලෝර් ඕපන් කරන විදියට එන අමුතු මේක දැන් ඇනිම ටික බලන්න ගියොත් චෝර වෙන්න තමයි වෙන්නේ. මේක මම දන්න ඇනිම වල එකක් දෙකක් තමයි වැඩ කරන්නේ. ඒක දෙක වැඩ කරන්නේ. සිත් එකේ මවුල් මම දන්න විදිහට මේකේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හරි. ඉතින් වීඩියෝ එක බලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි බයි සෙට් වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. channel එක like එකක් දාගන්න. වීඩියෝ හොඳයි නම් අලුත් වීඩියෝ එකකින් සෙට්. බයි බයි.